කොරියන් විභාගය සඳහා සූදානම් වෙන ඔයාට විෂය නිර්දේශයේ තියෙන ව්‍යාකරණ කරුණු දෙකකුත් ඒ ව්‍යාකරණ එකපාරින්ම අමතක වෙන්නේ නැතුව පාඩම් කරගන්නේ කොහොමද කියලාත් අද වීඩියෝ එකෙන් කතා කරනවා. අනිවාසයෝ ආයිබෝවන් අදත් අපේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ගැන කොරියන් එක්සෑම් එක කරන්න ඉන්න ඔයාලට වැදගත් වෙන විශේෂ කාරණා ටිකක් කතා කරනවා. ඒ තමයි අපි පළවෙනි පාරෙන්ම කොහොමද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පාස් වෙලා කොරියන් එක්සෑම් එක පාස් වෙලා කොරියාවට එන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන්ම කතා කරන දේවල් තමයි දැන් අපි කොරියන් එක්සෑම් එක පාස් වෙලා කොරියාවට ඇවිල්ලා වැඩ කරගෙන ඉන්නවා. ඒ වගේම මම වගේම තව ගොඩක් පිරිසක් අපේ ලංකාවේ යාළුවෝ වෙන රටවල් වල කට්ටිය මේ විභාගයේ පාස් වෙලා කොරියාවේ වැඩ කරගෙන ඉන්නවා. එතකොට අපේ ලංකාවේ කට්ටිය මගේ යාළුවෝ එතකොට මම දන්න නොදන්න කට්ටිය හම්බ වුණාම අපි කතා කරන දෙයක් තමයි කොරියන් එක්සෑම් එක කරන කාලේ අපිට මොකද උනේ? අපිට කොතනද වැරදුනේ? අපි කොහොමද මේක පාස් වුනේ? අපි කියන්නේ මේක ගොඩ දාගෙන කොහොමද මැච් එක ගහගත්තේ කියන එක ගැන අපි ගොඩක් වෙලාවට අපේ යාළුවෝ අපි හම්බුනාම කට්ටිය කතා කරනවා. ඉතින් මං හිතන්නේ අපේ මේ අත්දැකීම් මේ එක්සෑම් එක ගොඩ දාගන්න අපි මොකද කරේ? අපිට කොතනද වැරදුනේ? අපි කොතනද වැටුනේ? අපි කොතනින්ද නැගිට්ටේ කියන එක මං හිතන්නේ දැන් වැදගත් වෙන්නේ අපිට නෙමෙයි. මේ බලන ඔයාලට. ඒ කියන්නේ පළවෙනි සැරේ කරන එහෙම නැත්නම් දෙවෙනි පාර එක්සෑම් එක කරන අයට කොතනද වරදින්න පුළුවන්? කොහොම කරොත්ද ඔයාලට මේක ගොඩ දාගන්න පුළුවන්? ඒක ඒ අත්දැකීම් ටික වැදගත් වෙන්නේ ඔයාලට. ඒ කියන්නේ අපි අත්දැකීමක් වශයෙන් ලැබපු දේ ඔයාලට අපි කියලා දුන්නොත් ඔයාලට ඒ තැන් අනිවාර්යෙන් ඔයාලටත් වරදින්න පුළුවන් තැන් ටිකේ. ඉතින් ඒ තැන් ටික වරද්ද ගන්න නැතුව හරියට කරගත්තොත් ඔයාලට පළවෙනි සැරේම මේක ගොඩ දාගෙන කොරියන් එක්සෑම් එක පාස් වෙලා කොරියාවට ඇවිල්ලා ඔයාලගේ ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේක සමහර වෙලාවට බලන්නේ අද ඒ කියන්නේ අපිට කොරියන් එක්සෑම් එක කරන්න ඕනේ කියලා හිතේ බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට කොරියන් ක්ලාස් යන කට්ටිය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැනට සිලබස් එකේ 50%ක් 60ක් ඉවර කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ සියලු දෙනාටම වැදගත් වෙන කාරණා තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා කොරියන් එක්සෑම් කරන සියලු දෙනාට හිතේ බලාපොරොත්තුවක් හරි තියෙන කෙනාට අපේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න ඔයාලට අත්‍යවශ්‍ය වෙන. ඒ කියන්නේ ඔයාලට මේක පාස් වෙන්න මොකද්ද කොතනදද වරදින තැන් ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ. ඒ ටික දැනගත්තොත් මේ ගමන හරියට ඔයාලට යන්න පුළුවන්. අපි කතා කරමු ඒ ගැන සහ අපි ඒක පාස් කරගන්න නම් අපිට භාෂා ප්‍රවීණතා දැනුම තියෙන්න ඕනේ. කොරියන් භාෂා දැනුම තියෙන්න ඕනේ. අපි ඒ ගැනත් කතා කරනවා. එහෙනම් අපි අද වැඩසටහන පටන් ගමු. අපි අද දවසේ කතා කරන පළවෙනි ව්‍යාකරණ කොටස තමයි ජිමන්. කොයි වගේ අවස්ථාවකටද මේ ජිමන් කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ? දැන් අපි වාක්‍ය දෙකක් අරගත්තාම පළවෙනි වාක්‍යයේ අදහසට වඩා පළවෙනි කොටසේ අදහසට වඩා වෙනස් අදහසක් කියන්න ඕන වෙලාවකට තමයි මේ කොටස මැද්දට මේ ජිමන් කියන එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි කියනවා කෑම රසයි ඒත් ගණන්. දැන් කෑම රසයි කියන කොටසයි ගණන් කියන කොටසයි අතරට අපි දානවා ඒත් කියන එක. ඒ කියන්නේ කෑම රසයි තමයි. ඒ වුණාට ගණන්. එකෙන් දැන් දෙවෙනි කොටස ඇවිල්ලා පළවෙනි කොටසට වඩා වෙනස් අදහසක් නේ තියෙන්නේ. එතකොට කෑම රසයි ඒත් ගණන්. මෙන්න මේ ඒත් කියන කොටස නමුත් කියන කොටස තමයි ජිමන් කියලා කියන්නේ. වාක්‍ය දෙකක් තියෙනවා. වාක්‍යයක් කතා කරනකොට කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක අතරට රිංගවන කෑල්ලක්. ඒ කියන්නේ වාක්‍ය දෙක එකතු කරන්න මැද්දට එකතු කරන කොටස තමයි මේ ජිමන් කියලා කියන්නේ. ඒකේ තේරුම ඇවිල්ලා අපි දැන් සිංහල භාෂාවෙන් අපි කතා කරනකොට ඒ වුණාට නමුත් කියලා පාවිච්චි කරනවානේ. දැන් කොරියන් භාෂාව අමාරුයි. ඒ වුණාට අපි මහන්සි වෙලා පාඩම් කරනවා. කොරියන් භාෂාව අමාරුයි. නමුත් අපි මහන්සි වෙලා පාඩම් කරනවා. අර මැද්දේ නමුත් කියන කොටස තියෙනවානේ. ඒක තමයි මේ ජිමන් කියලා කියන්නේ. අපි ඕන තරම් කියනවානේ යාළුවෝ දැන් ඔයාලා කතා බහ කරනකොට කියනවානේ කොරියන් අමාරුයි. ඒ වුණාට ඒත් අපි මහන්සියෙන් පාඩම් කරනවා. ඒක කියන්න අනිවාර්යෙන් මේ ජිමන් කියන කොටස ඕනේ. ජිමන් කියන ව්‍යාකරණ කොටස ඕනේ. දැන් අපි කලින් උදාහරණයෙන් බලමු. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ඕන තරම් ලංකාවේදීත් අපි කතා කරනකොට කියනවානේ අර කඩේ කොත්තුව නම් සුපිරි හැබැයි ගණන්. නැත්තම් අර කඩේ රයිස් එක නම් නියමයි හැබැයි ගණන්.
දැන් මේක තමයි අපි කියන්න හදන්නේ මේ උදාහරණය. හොඳට ඔලුවට දාගන්න මේක. මේ වාක්‍ය මතක තියාගන්න. ඔයාට එකපාරෙම මේ වැඩේ කරගන්න. බලමු උදාහරණය. කෑම රසයි නමුත් ගණන්. අම්ශිගී මසිජ්ජිමන් පිස්සායෝ. අම්ශිගී කියන්නේ මොකද්ද? කෑම. අම්ශිගී වචනෙත් මතක තියාගන්න, වාක්‍යෙත් මතක තියාගන්න, ව්‍යාකරණ කොටසත් මතක තියාගන්න. ආයි කියන්නේ එකයි. අම්ශිගී මසිජ්ජිමන් රස උනත්. ජිමන් කියන ව්‍යාකරණය අපි ඉගෙන ගත්තා. මසිජ්ජිමන් රස උනත්. අම්ශිගී මසිජ්ජිමන් පිස්සායෝ ගණන්. කෑම රස උනත් ගණන්. බලන්න මේක ගොඩක් අමාරුයිද කියලා. දැන් ඔයාලට මේ වාක්‍ය මතකයි නම් වචන ටිකකුත් මතකයි. ව්‍යාකරණ කොටස හොඳට ඔලුවට ගිහින් තියෙනවා. මේ ව්‍යාකරණ කොටස් ඔයාලට විභාගෙදී අර මේ පින්කනේ හිස්තැන් වලට පුරවන්න එනවා. හිස්තැනට වඩාත් ගැලපෙන ව්‍යාකරණ කොටස තෝරන එකට අනිවාර්යෙන් මේවා එනවා. එතකොට ඔයාලට තියෙනවා අම්ශිගී මසිත් කියලා තියෙනවා, හිස්තැනක් තියෙනවා, පිස්සායෝ. උදාහරණ දීලා තියෙනවා. ඔයා දන්නවා. කෑම රස හිස්තැනක් ගණන්. මොකද්ද? කෑම රස උනත් ගණන්. ඒක තමයි මේ තියෙන්නේ. අම්ශිගී මසිජ්ජිමන් පිස්සායෝ. හොඳට මතක තියාගන්න. මේ වාක්‍ය පුළුවන් කරගන්න. ව්‍යාකරණ කොටස සුපිරියටම ඔලුවට යනවා. අපි බලමු ඊළඟ උදාහරණය. දැන් අපි බලමු ඊළඟ උදාහරණය. දැන් අපිට හැමෝටම තියෙන ප්‍රශ්නයක්. තමයි උදාහරණයට මම අරගත්තේ. කොරියන් භාෂාව ටිකක් අමාරුයි. හැබැයි කරන්න දෙයක් නැහැ. කොහොම හරි මැච් එක ගහන්න ඕනේ. කොරියන් භාෂාව අමාරු වුණත් මහන්සි වෙලා පාඩම් කරනවා. ඒකනේ අපි දැන් මේ හැමෝම කරන්නේ. කොහොමද මේක කියන්නේ? දැන් මේකේ අර මං කිව්ව නමුත් කෑල්ල තියෙනවා. ජිමන් කියන කොටස මෙතනදී පාවිච්චි වෙනවා. කොරියන් භාෂාව අමාරු වුණත් මහන්සියෙන් පාඩම් කරනවා. හංගුගෝගා කියන්නේ කොරියන් භාෂාව. හංගුගෝගා ඔරෙයොබ් ජිමන් අමාරු වුණත්. හංගුගෝගා ඔරෙයොබ් ජිමන් යොල්ෂිමී කොම්බුහේයෝ. කොරියන් භාෂාව අමාරු වුණත් මහන්සියෙන් පාඩම් කරනවා. මහන්සියෙන් පාඩම් කරනවා. මොකද්ද? ඇයි මහන්සියෙන් පාඩම් කරන්නේ? කොරියන් භාෂාව අමාරු වුණත් මහන්සියෙන් පාඩම් කරනවා. හංගුගෝගා මොකද්ද? කොරියන් භාෂාව අමාරු වුණත් ඔරෙයොබ් ජිමන්. හංගුගෝගා ඔරෙයොබ් ජිමන් යොල්ෂිමී මහන්සියෙන්. යොල්ෂිමී වචනේ නම් මෙහි අනිවාර්යෙන් ඕනේ. කොරියාවෙදිත් ඕනේ, එක්සෑම් එකේදීත් ඕක කොහෙන් හරි කරගෙනවා. යොල්ෂිමී. මේ තියෙන්නම කොරියාව කියන්නේ යොල්ෂිමීම තමයි. මහන්සියෙන්ම වැඩ කරනවා. යොල්ෂිමී. කොම්බුහේයෝ මොකද්ද? ඉගෙන ගන්නවා. කොරියන් භාෂාව අමාරු වුණත් මහන්සියෙන් ඉගෙන ගන්නවා. හංගුගෝගා ඔරෙයොබ් ජිමන් යොල්ෂිමී කොම්බුහේයෝ. වාක්‍ය මතක තියාගන්න. වචන කීයක් පුළුවන් වෙනවද කියලා බලන්න. මේක මතක තියාගත්තොත් වචනත් දන්නවා, ව්‍යාකරණ කොටසත් දන්නවා. මේක භාවිතා කරන්න ඕනේ. තැන් ටිකත් ඔයාට එනවා. වෙනස් උදාහරණයකට උනොත් මේකේ වචන එහාට මෙහාට කරලා ඔයාට අලුතෙන් වාක්‍යයක් වුණොත් හදාගන්න පුළුවන් කතා කරනකොට. නැත්තම් ඔයාට එක්සෑම් එකට ගියාම ඔක්කොම එකම අදහස නෙන්නේ. පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය අතරමැද්දට වචනයක් දාලා මේක විස්තර කරන එක කරන්නේ. දෙවෙනි කොටස විස්තර කරනවා. ඒ කියන්නේ ඒත් කියන කෑල්ල තමයි සරලවම කියන්නේ. ඒත් කියන කොටස නැත්තම් නමුත් කියන එක තමයි මේ ජිමන් කියලා කියන්නේ. හංගුගෝගා ඔරෙයොබ් ජිමන් යොල්ෂිමී කොම්බුහේයෝ. කොරියන් භාෂාව අමාරු වුණත් මහන්සියෙන් ඉගෙන ගන්නවා. හරි. අපි බලමු දැන් අපේ දෙවෙනි ව්‍යාකරණ කොටස. මේකත් අර මං කිව්වා වගේ මේක ඔයාලා හිතන්න එපා මේ ගොඩක් විස්තර කරනවා වැඩි කියලා. මේක කරන්නේ මේක අහගෙන ඉන්න කෙනාට එකපාරම ඔලුවට යන්න. මේක ආයි අපිට ආයෙත් සටහන් පොත් පෙරලා එහෙම කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ එක වීඩියෝ එක පාරක් දෙපාරක් අපිගේ මුතුන් පාරක් බැලුවා කියලා. ආයි ඔයාට මේක ආයි කොහෙවත් හොයන්න දෙයක් නැහැ, බලන්න දෙයක් නැහැ. මේ කෙලින්ම ව්‍යාකරණ කොටස මතකයි. ඒකම වචන ටිකත් ඔයාට මතකයි. ඒකයි මම මේ විනාඩි කිහිපයක් අරගෙන මේක ගොඩක් විස්තර කරන්නේ. නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොඩි ව්‍යාකරණයක් කරා මෙච්චර මේ කියන්න දෙයක් නැහැ නේ කියලා. මම කිව්වනේ මගේ අරමුණ මේක කොරියාවේ යන්න හිතේ බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට, ක්ලාස් තාම ගියපු නැති කෙනෙක්ට උනත් නිකන් අහගෙන ඉන්නකොට අහගෙන යනකොට නිකම්ම සමහරවිට ක්ලාස් යන්න කලිනුත් වචනත් දන්නවා, ව්‍යාකරණ කොටසුත් දන්නවා වෙන්නත් පුළුවන්. ඒක එහෙම වෙනවා. මොකද මං අත්දැකීමෙන් කියන්නේ ඒක එහෙම කරපු කට්ටිය පාස් වෙලා කොරියාවේ ඇවිල්ලා ඉන්නවා.
මං ඒකයි මේ කියන්න වාලට ඒ කියන්නේ මං මුලින් කිව්වා වගේම අපේ අත්දැකීම්නේ මේ දෙන්නේ ඔයගොල්ලන්ට. එතකොට ළමයි දන්නේ නැතුව මේ අපේ ලංකාවේ එක එක තැන්වල කට්ටිය එක එක විදිහට මේ මැච් එක ප්ලේ කරලා මේ ගේම් එක ගහලා මෙහෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ටික ඕගොල්ලන්ට කිව්වොත් එහෙම ඔයාලට ලේසියිනේ. ඔයගොල්ලන්ට ආයි ක්‍රම අත්හදා බලබල ඉන්න දෙයක් නැහැ. මෙහෙම කරලාම හරියයිද දන්නේ නැහැ. කොහොම කරොත් හරියයිද දන්නේ නැහැ. හිතන්න ඕනනේ. සමහරලාට තමන් ක්‍රමයක් මොකක් හරි හොයාගෙන ඒක අසාර්ථක වුණොත් පළවෙනි පාර මේක ෆේල් වෙලා යන්නත් පුළුවන්. එහෙම කරගන්න ඕනේ නැහැ. පළවෙනි පාරෙම මේක ගොඩ දාගන්නනේ අපි try කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ ගොඩක් අයගෙත් එක කතා කරලා අපි ගත්ත අත්දැකීම් ටික ඔයාලට දෙන්නේ. දීලා මේ පාර එක්කගෙන යන්න හදන්නේ. එතකොට මේ වැඩේට බහින ඕනම කෙනෙක්ට දැන්ට කොරියන් එක්සෑම් එකට බැහැලා ක්ලාස් ගිහිල්ලා මේක කරගෙන යන කෙනෙක්ට උනත් අලුතෙන් ඉන්න කෙනෙක්ට උනත් මේක ගේම ලේසියෙන් ගහගන්න පුළුවන්. හරි අපි උදාහරණයක් බලමු. දැන් කාලගුණය ගැන කතා කරනකොට ලංකාවේ එක එක කාලගුණනේ අද හොඳටම පායනවා ඊළඟ දවසේ ගම් වතුර එන්න වහිනවා. එහෙම තත්ත්වෙනේ තියෙන්නේ. දැන් ඒ වගේ වෙලාවකට අපි මේක කියන්න පුළුවන්. අද කාලගුණේ ඊයට වඩා හොඳයි. ඔන්න ඇහෙනවා සිංහල වචනයක් වඩා කියලා. අද කාලගුණේ නම් අද අපේ අම්මලත් කියනවා අද නම් කාලගුණේ ඊයට වඩා හොඳයි. අහස දිහා බලලා කියනවා. මේ වඩා කියන කෑල්ල තමයි පොදා. කොහොමද මේක කියන්නේ? අද කාලගුණය ඔනල් නල්ශිගා. ඔනල් කියන්නේ අද. ඔනල් නල්ශිගා. නල්ශිගා කාලගුණය. අද කාලගුණය ඔනල් නල්ශිගා. අද කාලගුණය ඊයට වඩා තමයි හොඳ. අද කාලගුණය ඊයට වඩා හොඳයි. ඊයට වඩා කියන්නේ කොහොමද? ඊයේ කියන්නේ ඔජේ. ඊයට වඩා ඔජේ පොදා. ඊයට වඩා හොඳයි. චුවායෝ. අද කාලගුණය ඊයට වඩා හොඳයි. ඔනල් නල්ශිගා ඔජේ පුදා චුවායෝ. ඔනල් නල්ශිගා ඔනේ ඔජේ පුදා චුවායෝ. අද කාලගුණය ඊයට වඩා හොඳයි. මේ වඩා කියන කෑල්ල තමයි පොදා කියලා කියන්නේ. මං පොඩ්ඩක් ආයි වචන ටික ඔලුවට යන්න ඕන නිසා කියන්නම්. මේක අර ගොඩක් කියනවා කියලා හිතන්න එපා. වචන ටික මතක තියෙන්නත්, වාක්‍ය මතක තියෙන්නත්, ව්‍යාකරණ කොටස මතක තියෙන්නත් තමයි ගොඩක් කියන්නේ මේක. නැත්තම් එකම දේ කියනවා වගේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. ආයි පාරක් කියන්නම්. අද කාලගුණය ඔනල් නල්ශිගා. අද කියන්නේ ඔනල් කාලගුණයට අපි කියනවා නල්ශිගා. ඔනල් නල්ශිගා ඔජේ පුදා ඊයට වඩා ඔජේ පුදා. ඔජේ පුදා ඊයට වඩා ඔජේ පුදා චුවායෝ හොඳයි. අද කාලගුණය ඊයට වඩා හොඳයි. ඔනල් නල්ශිගා ඔජේ පුදා චුවායෝ. මේ වාක්‍ය මතක තියාගන්න. වචන කිහිපයකුත් ව්‍යාකරණ කොටසත් මේ වාක්‍ය රටාවත් ඔයාට මතක හිටිනවා. ඔයාට එතකොට මේ ග්‍රැමර් එකත් පුළුවන්, වචනත් පුළුවන්, වාක්‍යකුත් පුළුවන්. මතක තියාගන්න. මම තව උදාහරණයක් කියන්නම් මේක ඔයාට තවත් මතක හිටින්න. අපි සාමාන්‍ය යාළුවෝ සෙට් එක්ක කොහේ හරි ගමනක් යන ට්‍රිප් එකක් යන සෙට් වුණොත් අපි කියනවානේ අපෝ බස් එකේ යන්න බෑ බං කෝච්චිය යමු. බස් එකට වඩා කෝච්චිය ඉක්මනට යනවා. බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. අපි එහෙම කියනවානේ. කොහොමද මේක කියන්නේ? බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. පෝස පුදා බස් එකට වඩා කිචාගා පල්ලායෝ. බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. පෝස කියන්නේ බස් එක. පෝස කියන්නේ බස් එක. පෝස පුදා බස් එකට වඩා. පෝස පුදා බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. කෝච්චියට කියනවා කිචා. එතකොට කෝච්චිය කියනකොට කිචාගා. ඉක්මන් කියන්නේ මොකද්ද? පල්ලා. පල්ලා වචනේ නම් ඕගොල්ලන්ට කොරියාවේ පල්ලම තමයි ඉක්මනට පල්ලි. මේ ඒ වචන ඉගෙනගෙන එන්න. පල්ලා කියලා කියන්නේ පල්ලි කියලා කියන්නේ ඉක්මනින් කියන එක. මෙහෙ වැඩ කරනකොටත් ඕක තමයි. පල්ලි හේ. ඒකට ඒ වචනේ දැන් ඉගෙනගෙන එන්න. බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. පෝස පුදා කිචාගා පල්ලායෝ. පල්ලායෝ කියන්නේ මොකද්ද? ඉක්මන් කියන එක. බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. පෝස පුදා කිචාගා පල්ලායෝ. දැන් මැද්දට දැම්ම වඩා කියන එක. දැන් වාක්‍ය වාට පුළුවන්. පෝස පුදා කිචාගා පල්ලායෝ. බස් එකට වඩා කෝච්චිය ඉක්මන්. මම හිතනවා අද ව්‍යාකරණ කොටස් දෙක ඔයාලට තේරුණා කියලා.
එහෙනම් අපි අද බැලුවා ව්‍යාකරණ කොටස් දෙකකුත් නාමපද ක්‍රියාපද ටිකකුත් ඒකෙන් අපි වාක්‍යයක් හදලා බැලුවා. එතකොට ව්‍යාකරණ කොටස් දෙක මම හිතනවා දැන් හොඳට පුළුවන් ඇති කියලා. ඔයාලට බැරි නම් දැන් එකපාර තාම මතක නැත්තම් ආයි මේක බලන්න. මතක හිටිනකන්. ඒ කියන්නේ මම හිතනවා දෙතුන් පාර බලනකොට මේක අනිවාර්යෙන් ඔලුවට යනවා. ගිහිල්ලා මේක මතක හිටිනවා. මේ ක්‍රමය මතක හිටිනවා. මේක මම මෙච්චරම මේ නැවත නැවත මේ උදාහරණ ටික සාකච්ඡා කරන්න මේ හේතුව නිසා මේ වැඩසටහන පුරාවටම මම ඉස්සරහට අප්ලෝඩ් කරන වීඩියෝස් වලත් මම මේක කරන්න හේතුව එකම බණේ කියන්න නෙමෙයි. අර අහන කෙනාට මේක ඔලුවට නිකන් අර කාවදින්න නිකන් අපර ඇඟේ ලේ මස්න හර වගේම මේක තියෙන්නේ. එහෙම තිබ්බොත් තමයි අර අපි කියන්නේ අර වතුර වගේ කතා කරනවා අපිට නිකන් බලපු ගමන් ප්‍රශ්නේ බල පේනකොටම උත්තරය ඇවිල්ලා. ඒකනේ වැදගත් වෙන්නේ ස්පීඩ් එක හදනවා කියන්නේ ඒක. මේක ඇඟේ තියෙන්නේ. ඒ ඇඟේ තියෙන මට්ටමට නම් මෙහෙම කරන්න ඕන. නැත්තම් අර ඇඟෙන් එන්නේ නැහැ. විනාඩි 10න් මේ පළවෙනි කොටස ඉවර කරන්න පුළුවන්. කියවගෙන යනකොටම උත්තර ටික එනවා. කියවද්දිම දන්නවා මේක කියන්නේ මෙන්න මේ වගේ අදහසක් තමයි එන්නේ කියලා කියවගෙන යද්දිම උත්තරේ ඔලුවට එනවා. ඒකෙන් තමයි ස්පීඩ් එක හදාගන්නේ. ඒක කරන්න නම් මේක හොඳට අහලා මේ කොටස පුළුවන් කරගන්න. එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා ඉස්සරහ වීඩියෝ වලටත් එකතු වෙන්න කියලා. මම ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන සියලුම කොටස් ග්‍රැමර් කොටස් ටික ඔයාලට මේ ප්‍රැක්ටිස් කරනවා පුරුදු කරනවා. එතකොට මේ ක්‍රමයට කරන්න අතිසාර්ථකයි මේ ක්‍රමේ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ පේපර් එක හොඳට කරගෙන හොඳට එක්සෑම් පාස් වෙලා ඉහළ ලකුණු වලින් කියන්නේ යම් මැද්ද ලකුණුකකින් නෙමෙයි ලොකු ලකුණු ප්‍රමාණයකින් පාස් වෙලා ඔයාලට මේක වැඩේ කොට දාගන්න පුළුවන් මෙහෙම කරොත්. එහෙනම් තව පොඩි දෙයක් ඔයාලා හැමෝටම මතක් කරනවා. ඊළඟට අප්ලෝඩ් කරන වීඩියෝස් බලන්න නොටිෆිකේෂන් එක එන්න නම් ඔයාලා channel එක subscribe කරලා තියෙන්න ඕනේ. දැනටත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟටත් අපි අප්ලෝඩ් කරන වීඩියෝස් එක්ක ඔයාලා හැමෝටම එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ කොරියන් වැඩසටහනත් එක්ක කොරියන් එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට එයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ ගොඩ දාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එතකන් හැමදේම සාර්ථකව කරගෙන යන්න ඔයාලට පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.